ඇවිදින්න ආපු ගමන් පොඩි වීඩියෝ එකක් කරන්න මතක් වුණා. හිතා ගන්නත් බැරි දෙයක් කියන්නේද? ලෝකේ ඉන්න ප්‍රමුඛතම AI සමාගම එහෙම නැත්නම් ඕපන් AI සමාගම ඔය chat GPT එක හදලා තියෙන්නේ. ඒ කම්පැනි එක ඔවුන්ගේ පළවෙනි වෙළඳ දැන්වීම සඳහා AI පාවිච්චි කරේ නැහැ සාමාන්‍යයෙන්. ඕන කම්පැනියක් මේ දවස්වල කමර්ෂල් එකක් ඇදී AI පාවිච්චි කරද්දී මේගොල්ලෝ තමන්ගේ කමර්ෂල් එකට AI පාවිච්චි කරේ නැහැ. ඒ මොකද? ඒගොල්ලන්ට ඕන වුණා මිනිස්සුන්ගේ සැබෑ දෛනික ජීවිතේ පෙන්වන්න. ඒ කියන්නේ මේ කෑම හදන හැටි, ව්‍යායාම කරන හැටි, ට්‍රිප් යන හැටි වගේ සරල දේවල් පෙන්වන්න. ඉතින් ඕපන් AI සමාගමට පහසුවෙන්ම තිබුණා. තාමත් අපි දැකපුවත් නැති අපිට විවෘත කරපු නැති අතිදක්ෂ AI මොඩියුල්ස් පාවිච්චි කරලා මේ කමර්ෂල් එක ප්‍රොඩියුස් කරලා ඒගොල්ලන්ගේ ප්‍රොඩක්ට් සුපීරියරිටි එක පෙන්වන්න. හැබැයි ඒ වෙනුවට ඒගොල්ලෝ යොදාගත්තේ සාමාන්‍ය සැබෑ මිනිස්සු. එතනින් ඒගොල්ලෝ පෙන්නවා මේ මිනිස්සු හොඳින්ම කරන්නේ මොකද්ද කියලා. ඒ කියන්නේ මානව නිර්මාණශීලීත්වය තමයි අංක 1 කියලා මේගොල්ලෝ මෙතනදී පෙන්වනවා. මේක බලවත් ලොකු සිග්නල් එකක්. මොකද chat GPT පෙන්වුවා තමන්ම මිනිස්සුන්ගේ ආදේශයක් විදිහට ස්ථානගත කරන්නේ නැහැ කියලා. මිනිස්සයාගේ දෙයක් ඉවත් කරනව නෙවෙයි මිනිස්සයාගේ තියෙන ඇබිලිටිස් වලට තව දෙයක් එකතු කරන්න තමයි මේගොල්ලන්ට ඕනේ කියලා. අපි තමයි ෆස්ට් AI කමර්ෂල් එක කරේ අරක මේක කියලා කෑ ගහන ලෝකෙක ඕපන් AI අපිට මතක් කරලා දුන්නා මානව නිර්මාණශීලීත්වය තමයි තවමත් බලවත්ම සාධකය කියලා. ඉතින් දිගටම ඇවිදගෙන යද්දි තව කතාවක් මතක් වුණා. Facebook එකේ දාපු එකක් මම දැක්කා කාලයකට ඉස්සර. එයා chat GPT එකෙන් අහලා තිබ්බා දවසකට හරි මිනිස්සෙක් වුණොත් මොකද කරන්න කියලා. ඉතින් ඒකට chat GPT එක දීපු එක උත්තරයක් වුණේ එයා ආසයි කියලා ගඟක් හරි මුහුදක් ළඟ හරි වාඩි වෙලා මොහොතකට නැවතිලා බලාගෙන ඉන්න. ගඟ ගාවින් හමාගෙන ඉන්න හුළඟ ඇඟට වදිනකොට මොන වගේද කියලා විඳින්න. ඒ වගේම මේ දවස්වලත් වහිනවනේ මේ වැහි බින්දු ඇඟේ වදිනකොට දැනෙන ෆීලිං එක මොන වගේද කියලා විඳින්න chat GPT එක ආසයි කියලා කියලා දෙවුවා. ඉතින් මේ අපි මේ නොසලකා හරින මේ ජීවිතේ නිතරම හම් වෙන ඇත්තම ලක්ෂරිස් තමයි මේ අවට වටු පිටාවේ පේන්න තියෙන්නේ. එහෙනම් ජය වේවා. ගින් එන්න.